හරි. පුතේ අහන්නකෝ. ඔන්න 2024 ගිය පාර විභාගෙදී වැඩ්බදුත් එක්ක ගිණුම් කරන සමීකරණය ගලපන්න ඇවිල්ලා තිබ්බා. ඉතින් සමහර විට 2025 මේ පාර විභාගෙදී පුතේ EPF ETF ගැලපිල්ල ගිණුම් කරන සමීකරණයට එන්න පුළුවන්. ඒකින්ද සමීකරණයට EPF ETF ගැලපිල්ල දාන විදිහ ඔයා පොඩ්ඩක් බලාගෙන යන්න. කොහොමද මේක කරන්නේ? දැන් ඔයා හිතන්නකෝ පුතේ මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුපනේ. ඒ කියන්නේ දල වැටුපෙන් සේවකයාගේ EPF දායකත්වය අඩු කරලා එන සුද්ධ වැටුප තමයි මුදලින් ගෙවන්නේ. හැම වෙලේම සුද්ධ වැටුප මුදල් වලින් අඩු කරන්න. ඒ විතරක් නෙවෙයි පුතේ ව්‍යාපාරයේ වියදම වෙන්නේ දල වැටුපනේ. ඒක නිසා හැම වෙලේම හිමිකමෙන් අඩු කරන්න වග බලා ගන්න දල වැටුප. ඒ වගේම තව වියදමක් තියෙනවා. මොකද්ද? ව්‍යාපාරයේ EPF දායකත්වයත් වියදමක්නේ. ඒකින්ද හිමිකමෙන් අඩු කරද්දි මතක ඇතුව දල වැටුපත් අඩු කරලා තියෙන්න ඕනේ. ව්‍යාපාරයේ EPF දායකත්වයත් අඩු කරලා තියෙන්න ඕනේ හිමිකමෙන්. එතකොට වගකීම් වැඩි වෙන්නේ පුතේ. මොකද යැවිය යුතු EPF අරමුදලට අපි යැවිය යුතු වෙන්නේ සේවකයාගේ දායකත්වයයි ආයතනයේ දායකත්වයයි දෙකම එකට එකතු කරලා වගකීම් වැඩි කරන්න. එතකොට මේ පාර ඔන්න EPF ගලපන්න තිබ්බොත් ඔයා කොහොමද පුතේ කරන්න ඕනේ? වත්කම් වලින් සුද්ධ වැටුප අඩු කරන්න මුදලින් ගෙවන නිසා. ඒ වගේම වියදම් විදිහට අඩු කරද්දී දල වැටුපත් අර ව්‍යාපාරයේ EPF දායකත්වයත් දෙකම හිමිකම් වලින් අඩු කරන්න. යැවිය යුතු EPF කියන වගකීම කියද්දී අර සේවකයාගේ දායකත්වයයි සේවයාගේ දායකත්වයයි දෙකම එකට එකතු කරලා වගකීම් විදිහට වැඩි කරන්න. මේක මේ පාරේ එන්න පුළුවන්. ඉතින් ඔන්න ඉස්සරහටත් මම මේ TikTok channel එකේ මේවා දිගටම දානවා. ඔයාලා මේ channel එක follow කරලා තියාගන්න යාළුවන්ටත් යවන්න. හරි නේද වැඩේ?